නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2025. පුංචි අපේ නැනමිහිර. අපි දන්නවා ආදරණීය දුල පුතාලා කොයිතරම් නැනමිහිරට ආදරේද කියලා. අපි අද නැනමිහිරේ ආදරෙත් එක්ක ආවේ මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට. දරුවෝ දහසකට ආසන්න පිරිසක් අදත් අපේ තුරුලට ඇවිල්ලා ඉන්නවා. ඔවුන්ගේ ශිෂ්‍යත්ව සීනය සැබෑ කරගන්න. මාවනැල්ල කියන්නේ අපට නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි. අපි ගිය වසරෙත් ආවා නැනමිහිරේ ආදරෙත් එක්ක. ඒ වගේම මෙහි සිටින අපේ අධ්‍යාපන බලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය අපි විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කරනවා. මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා අපට අමතක කරන්නම බෑ. මේ වැඩ කටයුත්ත තමන්ගේ විද්‍යාලය තුළ ක්‍රියාත්මක කරන්න විශාලම දායකත්වය ලබා දුන්නේ එතුමා. එතුමන් සමග තමයි මේ කතා බහ කරන්නේ. මේ මොහොතේ මාත් එක්ක ඉන්නවා EGPI ධර්මතිලක මහත්මයා ඉන්නවා. අපේ විදුහල්පතිතුමා අද දවස ඔබතුමාට හරිම සතුටු දවසක්. මේ දරුවෝ ටික දැක්කම මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රූපවාහිනී සංස්ථාවට. විශේෂයෙන්ම පසුගිය වසරේත් අපට නැනමිහිර වැඩසටහන ලබා දුන්නා. ඒ වැඩසටහනෙන් අපේ පාසලේ ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටි දරුවන්ට ලොකු පිටුවහලක් ලැබුණා. ඉතින් අපි වඩාත් සන්තෝෂයෙන් අපේ පාසලේ දරුවෝ ගැන විතරක් නෙමෙයි මාවනැල්ල කොට්ටාසේ ප්‍රාථමික අංශයේ පහ ශ්‍රේණි පවතින බොහොමයක් පාසල් අද දවසේ මේ වැඩසටහන සඳහා සහභාගී වෙනවා. ඉතින් ඒ දරුවන්ටත් අලුත් අත්දැකීමක් ඒ වගේම ඉදිරියේ එන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ඔවුන් අපි හිතනවා හොඳ පන්නරයක් සහිතව පෙනී හිටිය කිය. අනිවාර්යෙන්ම අපි ඒ පන්නරය තමයි මේ දරුවන්ට ලබා දෙන්නේ. අපේ දරුවන්ගේ සම්මන්ත්‍රණයට අමතරව දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් සංවිධානය කරනවා. අදහි ප්‍රධානම සම්පත්දායකයා විදියට සම්බන්ධ වෙන්නේ අපේ සොඳුරු සංනිවේදකයා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂතුමා අපේ කමල් කාරියවසන් මහත්මයා. කමල් මහත්මයා අපි ලංකාව පුරාම ගමන් කරන මේ දරුවන්ගේ ආදරය දැක්කම ඔබට මොකද කියන්න තියෙන්නේ? ලහිරු බොහොම ස්තුතියි විදුහල්පතිතුමාට විශේෂ ස්තුතියක් රූපවාහිනියෙන් පෙදෙන්න ඕන. ඊටාම මනරම් විදියට ඊටාම සංවිධානාත්මක විදියට මේ කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඒ එක්කම ලහිරු මේ කිචිපිචි ගාන කුරුළු පැටවුන් සමූහයක් වගේ මේ මොන තරම් සුන්දර රමණීය දසුනද. මේ තමයි අපේ හෙට දවස. ජාතික රූපවාහිනියට පැවරුණු අතීතයේ සිටම වගකීමක් තමයි දැයේ අධ්‍යාපනයේ සමගාමී අත්වාරුවක් ලබා දීම. ඒ කටයුත්ත අපි පැහැර නොකර වසර 40 ගානක් සිදු කරමින් ඉන්නවා. නැනමිහිරෙහි ප්‍රමුඛ වැඩසටහනක් අපේ රටේ මිනිස්සුන්ට ටෙලිවිෂන් බලන්න කියලා දුන්නේ අපි. නැනවත් ගුණවත් හරවත් රසවත් පරම්පරාවක් තරන්නට පුරෝගාමී මාධ්‍ය මෙහෙවර කළේ අපි. ඒ කටයුත්තයි මේ සිදුවන්නේ. ඒ සුබ දසුන් ඔබ මේ දකින්නේ විශේෂයෙන්ම මේ දරුවන් ගුරුවරුන් සහ දෙමව්පියන් මයුරපාද බිම පිරී ඉතිරී යන්නට අද පැමිණ තිබෙනවා. එය අපේ රූපවාහිනියේ සතුටක්. ඒ නිසා හැමෝටම සුබපතනවා. අපි බලාපොරොත්තු පෙරදරවීමු මේ දවස සාර්ථක වෙනතුරු දෙමව්පියන්ට අපි විශේෂයෙන්ම මේ හැම දරුවෙක්ම අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්වයේ සමත් කළ යුතු නෑ. දරුවන්ගේ ලෝකයේ ඔවුන්ට දිය යුතු වග තමයි අපි යාලි සාක්ෂාත් කරන්නේ අපේ වැඩමුළුව හරහා. අනිවාර්යෙන්ම ජාතික රූපවාහිනිය හැමදාමත් දරුවන්ට ආදරේ. ඔවුන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ජාතික රූපවාහිනිය එදත් අදත් හෙටත් පෙනී සිටිනවා. අපි සූදානම් මෙම සම්මන්ත්‍රණය පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී ඔබට සමීප කරන්න. නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2025. ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. ඔබට හිත කිය ජීවිතය විඳ ගන්න. ඉතිරිය අපි බලා ගන්නම්. HNB. ඔබත් අදම විෂන් කයායින් හරිදේ හරි තැනින් අරගන්න. අපේ කම ඇතුලේ තමයි අනාගතය තියෙන්නේ.